ධර්මය ගොඩක් ඉගෙනගෙන ඒක අන් අයට කියා යන තමන්ගේ ධර්මයේ නොයෙදෙන තමන්ගේ ධර්මයට අනුව ජීවත් වන්නට උත්සාහ නොකර තැනැත්තා හරියට අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් වගේ. එයා කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය තුළින් තමන්ගේ ජීවිතයට වැඩක් කරගන්නේ නැහැ. ප්‍රතිලාභයක් ලබන්නේ නැහැ. පින්වතුනි, ගොපල්ලා අනුන්ගේ හරක් දිගිරි කරලා හැන්දෑවට ගෙන උදේට අරගෙන යනවා. පුංචි මුදලක් දෙනවා. ඔය හරක්ටල අයිතිකරුවා මේ හරක්ගෙන් එන කිරි ටික, ගොම ටික, ඒ කිරින් හැදෙන විවිධාකාරයේ නිෂ්පාදන වලින් විශාල ධනයක් හොයනවා. අර හරක් බලන කෙනාට පුංචි මුදලක් දීලා. අන්න ඒ වගේ මේ ධර්මයේ ගොඩාක් දැනගෙන කිසි දෙයක් තමන් නොකර අනුන් හදන්නට යනකොට අපි දන්නේ නැතුව ගොපල් වෙනවා. ඒ නිසා ධර්මය ඉගෙන ගන්නාම ඉගෙන ගන්න ධර්මයේ තමන් තුළින් දකින්නට උත්සාහ කරන්න ඕනේ. ඒක අනුන් තුළින් දකින්න යන්න එපා. ගොඩාක් මිනිස්සු ධර්මය අනුන්ට උගන්වන්න තමයි උත්සාහ කරන්නේ. අනුන් හදන්න තමයි යන්නේ. ධර්මයෙන් මනින්නේ අනුන්ගේ වැරදි. මේක බුදුදහම නෙමෙයි. ධර්මයෙන් හැදෙන්න ඕනේ තමන්. ධර්මයෙන් සකස් කර ගන්න ඕනේ තමන්ගේ ජීවිතය. ධර්මයෙන් දකින්න ඕනේ තමන්ගේ අඩුපාඩු. ධර්මයේ කඩපතක් විය යුත්තේ තමන්ට මිස අනුන්ට නොවේ. එතකොට තමයි මේ ධර්මයේ තමන් ජීවිත වටිනාකමක් එකතු කරන්නේ. අනුන්ගේ හරක් බලන්න එපා කවදාකවත්. තමන් කියන චරිතය විතරක් ධර්මයට අනුව බලන්න. ඒ නිසා හොඳට කල්පනා කරන්න බුදුරජාණන් වහන්සේ අපිට දීප දේ ලබන්නට ඕනේ නම් ඒ උරුමය අපේ කරගන්න ඕනේ නම් බාහිර වශයෙන් පූජාවල් වලින් බාහිර වශයෙන් කරන භෞතික කාරණා වලින් ඔබට යම් පිනක් හම්බෙන්න පුළුවන්. හිත හැදෙන යම් උපකාරයක් වෙන්න පුළුවන්. හැබැයි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඵලය, ඒ තින සුන්දරත්වය, එයින් ලැබෙන සතුට පින්වතුන් අපිට කවදාකවත් ලබන්න බෑ. එහෙම ලබන්න ඕනේ නම් ධර්මයේ තමන් දෙසට හරව ගන්න ඕනේ. ධර්මයෙන් තමන් දකින්න ඕනේ. ධර්මයෙන් තමන්ගේ අඩුපාඩු දකින්න ඕනේ.